අපි හැමෝම අනුන්ගේ මලගෙවල් වල ගියාට තමන්ගේ මලගෙදර ගිහිල්ලා නැහැ ගොඩක් කට්ටිය. ඔන්න ඕක තමයි අපිට මේ මරණය පිළිබඳව හිතෙන්නේ නැත්තේ. බයක් හිතෙන්නේ නැත්තේ. ඔබ අවංකවම අද මේ කතාවට පස්සේ ගෙදර ගිහිල්ලා හරිද රැට කාලා අනිත් වැඩ ටික ඔක්කොම ඉවර කරලා නිදා ගන්නට කලින් විනාඩි 5ක් S2 පියාගෙන තමන්ගේ මලගෙදර යන්න. කොහොමද යන්න ඕන? තමන්ගේ මලගෙදර යන්න. දැන් ඔන්න හරිද මලගෙදර පෙට්ටියක් තියෙනවා. ඒ පෙට්ටියේ ඉන්නව කවුද පුතා ඉන්නේ? කවුද ඉන්නේ? දැන් මැරෙලා නැහනේ කතා කරන්න. කවුද ඉන්නේ? තමන්මයි ඉන්නේ. හරිද? දැන් මැරෙලා කිව්වන් පස්සේ කතා කරන්න නැතුව ඉන්නවා. හරිද? දැන් තමන්ගේම මලගෙදර ගිහිල්ලා බලන්න ඕන මොකද්ද? මම මැරිලා පෙට්ටියේ ඉන්නවා. කවුද ඉන්නේ දැන්? මම ඉන්නවා. හරිද? මෙහෙම අත් දෙක ගැට ගහලා. නේද? ඊට කලින් කරපු වැඩ ටිකක් තියෙනවා. අද අපි මැරුණා කියලා හිතන්නකෝ. ඊට කලින් කරපු වැඩ ටිකක් තියෙනවා. මොකද්ද? අපිව අරගෙන ගිහිල්ලා මෝචරියට දානවා. මෝචරියට දාලා මොකද කරන්නේ? කපනවා. කපල ඉවරලා බඩවැල් ටික ඔක්කොම අරගෙන මොකක් හරි තැනකින් තියෙනවා. නේ? ඊට පස්සේ මෙතන ඔළුවේ මේ මෙතන ඉඳලා මෙතෙන්ටම කපනවා. කපල ඉවරලා මේ කෑල්ල පිටිපස්සට දාලා ඔලු කට්ට ගලවලා අයින් කරලා මොලේ එහෙම කෑල්ල සම්පූර්ණයෙන් ගලවලා දානවා බේසමකට. හරිද? ඒ කෑලි ටික අයින් කරනවා. ඊට පස්සේ ෆෝමලින් ගහනවා දවස් 7කට විතර. අපේ කට්ටිය උඹල කඩ හදනවනේ ගෙවල් වල තියාගෙන. නේ දවස් 7ක් විතර තියාගන්න. ගහනවා මේකට ඒ සයිස් එකට ගැලපෙන 3කට 4කට 5කට ගහනවා ෆෝමලි. පුරවනවා. පුරවල ඉවරලා මොකද කරන්නේ? ඊට පස්සේ දරදඬු වෙලා තියෙන ඇට එහෙම තියෙනනම් කඩනවා. කඩලා මොකද කරන්නේ? මේව එකට ගැට ගහනවා. ඊට පස්සේ මේව මහනවා අර ගෝණි කට්ටක වගේ එකකින් මහනවා. මහල ඉවර වෙලා ඇතුළට දාන මොනවද? ඇතුළට ලී කුඩු පිදුරු අනම්මනම් දානවා. රෙදි කෑලි එහෙම දානවා. ඊට පස්සේ මේ තෝල් දෙකේ සුපර් ග්ලූ දාලා මෙහෙම අලවනවා. හරිද? දත් ටික ඉස්සරහට ඇවිල්ලා තියෙනවනේ මිටිකින් ගහලා කඩනවා. හරිද? කඩලිවල ඔය වැඩිපුර තියෙන ඉස්සරහට තියෙනව කඩනවා. කඩලා මෙහෙම කරලා සුපර් ග්ලූ දාලා මේ දෙක අලවනවා. ආයෙත් hina වෙන්නේ නැහනේ. හරිද? ඊට පස්සේ මෙතනින් මේ කඩපු කට්ටෙන් ඕජාව එයි කියලා බයට පුළුන් ටිකක් තියලා ලස්සන තියෙනවා. අපි හිතන මොකක්ද දෙන්න? අනේ අපේ අත්තම්මට නිදා ගන්න හොඳට කොට්ටයක් තියලා කියලා. බැරි නම් තියලා තියෙන්නේ මොකටද? මෙතනින් කපපු පාර පේනවට පුළුන් දාලා මේ හරියට නිකන් තියෙන මිනි පෙට්ටිය බලන්නකෝ. හරිද? දැන් ඔන්න තමන්ගේ මිනි පෙට්ටිය දිහා හොඳට බලනවා හිතින්. අනුන්ගේ තියපු එකනේ. අනුන්ගේ මිනි පෙට්ටි දැකපු එක දැන් තමන්ගේ මිනි පෙට්ටියට හිතින් හොඳට මෙනෙහි කරගන්න. දැන් ඔන්න බලනවා ගෙදර ඒ උන්ගේ ඉන්න සමහර බොරු ඥාති ඉන්න බොරුවට ඇවිල්ලා අඬනවා. හරි ඒවත් හොඳට බලන්න නේ ගෙදර ඉන්න නොසලකපු උන් ඉන්නව නේද උන් ඇවිල්ලා බොරුවට අන්නවන්නේ තාත්තේ කොහෙද යන්නේ කියලා බොරුවට අන්න සලකලා නැහැ ජීවිතේට හරි ජීවිතේට අසුචි පොඩ්ඩක්වත් අයින් කළා නැහැ වතුර ටිකක් පොරලා නැහැ බොරුවට අඬනවා හරි ඒව එහෙම බලන්න හොඳට තේරෙනවා එතකොට හරි ඊළඟට බලන්න මේක හිමීන් කුණු වෙන හැටි දවස ගානේ චුට්ට කුණු වෙන හැටි ඊට පස්සේ මොකද වෙන්නේ අරගෙන යනවා මේක කර තියාගෙන කට්ටිය හරිද අරගෙන යනවා එක්ක මල් ශාලාව කර්ම වාහනේ දාගෙන අරගෙන යනවා ගිහිලා දාන වලට දාලා ඉවරලා මොකද වෙන්නේ ඉන්නේ ඉස්සෙල්ලා චුට්ට පස් ටික දානවා පස් ටික දාලා වැහුවට පස්සේ මොකද වෙන්නේ දැන් සම්පූර්ණ අන්ධකාරයක ඔබ තනි වෙනවා දැන් කිසි කෙනෙක් ඉන්නවද නැහැ හරිද මෙච්චර කාලයකට නිකමටවත් කනත්ත ගාවින් ළඟින්වත් යනකොට බය වෙන කට්ටිය දැන් කනත්තේ සියලු දේ අතහැරලා ඉන්නවා හරිද සතියක් දෙකක් යනකොට සම්පූර්ණයෙන් මොකද වෙන්නේ මේකේ මස් ටික දිය වෙලා ගිහිල්ලා මාසයක් දෙකක් යනකොට ඇට කැබිලිටි ටික විතරක් ඉතුරු වෙනවා. ඔන්න ඕක නෙමෙයිද අපේ ධර්මතාවය. හරිද? ඕක අපිට කාටත් උරුම වෙනවද නැද්ද? උරුම වෙනවා. හරිද? ඉතින් දැන් ඕක හිතින් දකින්න ඕන. මට ඒක අර දුවක් කියනවා ස්වාමින් වහන්සේ අපේ ලොකු තාත්තා නැති වුණා. මම මලගෙදර ගියා. හරිද? ඉස්සර නම් ස්වාමීන් වහන්සේ අඬා වැළපෙන එකමයි මේ වැඩේ. ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න පටන් ගත්තට පස්සේ මම දැන් වෙනස් වුණා. මම ස්වාමීන් වහන්සේ මිනි පෙට්ටිය ළඟින් වාඩි වුණා. අනිත් අය ඔක්කොම අඬද්දි මම ස්වාමීන් වහන්සේ S2 පියාගෙන ඔබ වහන්සේ කියපු විදියට මිනි පෙට්ටිය ඇතුළට ගියා. ලොකු තාත්තගේ මිනිය පැත්තකින් තිබ්බා. මගේ මිනිය එතනින් තිබ්බා. තියලා මම කුණු වෙන හැටි, පියවරෙන් පියවර මේක අනිත්‍ය වෙලා යන හැටි, දි รา යන හැටි මම මෙනෙහි කළා. ස්වාමීන් වහන්සේ වෙනදට වඩා පුදුම ශක්තියක් හිතට ආවා. හරිද ඇඬුම් අර වැළපීම් සියල්ල පැත්තකට ගිහලා අවබෝධයක් ආව ස්වාමීන් වහන්සේ ජීවිත අවබෝධය ඊළඟට පින්දහම් කරන්න ඉන්න කෙටි කාලේ ඊටාම ඉක්මනින් මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා වීරයක් ඇති වුණා බලන්න එතකොට ඇත්තටම මේ බණ අහනවා කියලා කියන්නේ මොකද්ද ඔබට ඔන්න ඔය සිතුවිලි ටික ඇති කරගෙන තමන්ගේ චිත්තසංතානය ශක්තිමත් කරගෙන පිරිසිදු කරගෙන දෘෂ්ටිය ඍජු කරගෙන නිවන් දකින්නට අවශ්‍ය මාවත හදාගන්න එක නෙමෙයිද ඔව් ඉතින් දැන් හැම කෙනෙක්ම කල්පනා කරන්න අර තමන්ගේ මලගෙදර ගැන ඒ වගේම තමන් මැරෙන හැටි ගැන හරිද ඔබ නිකමට එක දවසකට විනාඩි 5ක් කල්පනා කරලා බලන්න හරිද ඔබ මේ පහුගිය දවස්වල දිට්වා සුලිකුණාටුවෙන් මිනිස්සු යට වුණානේ කඳු පිටි ඔබ නිකමට කල්පනා කරන්නකෝ මම අඩි 16ක් 20ක් විතර යට කන්දකට යට වෙලා ඉන්නේ දැන්
කියලා මහත්තයා නිකන් මෙහෙම නහය අල්ලගෙන පොඩ්ඩක් බලන්නකෝ. හරිද? චූටි වෙලාවක් යනකොට හුස්ම හිර වීගෙන එනකොට මොකද වෙන්නේ? මැරෙනකම් ඉන්න එපා. හරිද? මොකද වෙන්නේ? චූටි වෙලාවක් යනකොට පුදුම බීතිකාවක් ඇති වෙන්නේ නැද්ද? අන්න ඒ භයත් එක්ක ඔබ මේ සසර ගමන පිළිබඳ ලොකු ජයග්‍රහණයක් කරනවා. ඔය ඇත්තෝ හිතන්න දක්ෂ වෙන්නේ නැත්නම් මේක ඇත්තටම මහා පාඩුවක්. ඒසා හිතන්න මොකද්ද? මේ කන්දකට යට වෙලා මම මැරෙන්න පුළුවන්. අර වගේ මහා ගම් වතුරකට වෙලා මැරෙන්න පුළුවන්. මේ දවස්වල යුද්ධ කලබල. ඒ යුද්ධයට මැදි වෙලා අපිව මැරෙන්න පුළුවන්. පිච්චිලා මැරෙන්න පුළුවන්. නේ විවිධ පැති වලින් අපිට මරණය කියන එක එන්න පුළුවන්. දැන් අපි හොඳට හිටියට මහත්තයා නේ වාහනයක යන ගමන් අපිව චොප්ප වෙලා යන්න පුළුවන්. තේරෙනවනේ මේ මෙතන ඉන්න ගමන් අපි මැරෙන්න පුළුවන්. මේ බණ කියන ගමන් ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න පුළුවන්. පුළුවන්ද බැරිද? පුළුවන්. මේ සියල්ලම බොහොම හොඳට හිතින් දකින්න. අන්න ඒ දකින්න කෙනාට පුදුම වීරයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මරණ සතිය කියලා කියන්නේ මේ බය වෙන්න ඕන එකක් නෙමෙයි. ආස වෙන්න ඕන එකක්. හරිද? ඒසත් දවසකට මම ඔබට යෝජනා කරන දවසකට විනාඩි 5ක් මේක කරලා බලන්න. ස්වාමීන් වහන්සේ කිව්ව නිසා. හරිද? දැන් ස්වාමීන් වහන්සේ කියන කතාවල යම් යථාර්ථයක් තියෙන බව ඔයාලට තේරෙනවා. ස්වාමීන් වහන්සේ කිව්ව නිසා දවසකට විනාඩි 5ක් කරලා බලන්න. ඒකට මේ වෙනම වෙලාවක් ගන්න ඕන කියලා නේ. ඔයාට ඇඳට යනවනේ නිදාගන්න. ඇඳට ගියපු ගමන් නිින්ද යන්නේ නැහෙනේ. ස්විච් එක ඔෆ් කළා වගේ. නේ ටික වෙලාවක් යනවනේ නිින්ද යන්නේ. එතකන් කල්පනා කර ඉන්න. ඇත්ත නේන්න. මම මෙහෙම මැරෙන්න පුළුවන්. දැන් මේ වෙලාවේ මම මැරෙන්න පුළුවන්. හුස්ම හිර වෙලා මැරෙන්න පුළුවන්. කෙල ටික හිර වෙලා ආහාර හිර වෙලා මැරෙන්න පුළුවන්. නේ විවිධ මේ මරණයටපත් වෙන සමහරට ඔය ඇත්තන්ගේ ජීවිතවල එහෙම අත්දැකීම් ඇති නේ මරණ වේදනාව මරණ භය දැනෙච්ච අවස්ථා ඇති අන්න ඒව එහෙම සිහිපත් කරගන්න ඒව සිහිපත් කරලි වෙලා මොකද කරන්න ඕන තමන්ගේ හිත වඩන්න ඕන